මනුස්සයා වැඩ කරලා ඒ වැඩ කරපු තැන 1500ක් දුන්නාම ඒ 1500ම අරගෙන ආවිලා 750ක්වත් වියදම් කරන්නේ නැතුව ගෑණි අතට දෙනවා. ගෑණි පින්නතුනි ඒක අරගෙන කලමනාකරණය කරලා හොඳට දරුවෝ වෙනුවෙන් ස්වාමියා වෙනුවෙන් ස්වාමියාගේ පාර්ශවය වෙනුවෙන් බිරිඳගේ පාර්ශවය වෙනුවෙන් ඔහොම කලමනාකරණය කරගන්නවා. කලමනාකරණය කරගෙන ලස්සන ජීවිතයක් අරන් යනවා. පහවදා උදේත් මේ මිනිස්සයා වැඩට යන්න ඕනේ. උදේ පාන්දර නැගිටලා තේ එකක් බීලා වත්ත වටේ ඇවිදලා දත කට මැදගෙන මූණ හොදගෙන වැඩට යන්න ලෑස්ති වෙලා එනකොට නෝනා තඹ පුහල්පත් උයලා වේලිච්ච පොල් ගෙඩියකින් සම්බෝල හදලා වතුර කෝප්පෙත් එක්ක අරුන්දට ගෙනත් දෙනවා. උදේ පාන්දරම පුතා තඹ පුහල්පතුයි වේලිච්ච පොල් සම්බෝලයි තියෙන්නේ. වතුර කෝප්පේ ආධාරයෙන් මෙවුන්දාරක ගිලිනවා. වතුර කෝප්පේ ආධාරයෙන් ගිලලා වැඩට යනවා. එදාම දවල් දාන්නේ තියෙන්නේ පුතා ඒ ගෙදරින්මයි පන්සලට. මෙවුන්දා කලින් දවසේ පොලොස් ගෙඩියක් උයලා තෙල් පෑදෙන්නේ ඒක දුම්මැස්ස උඩ තියෙන්නේ ලොක්කා දැක්කෙත් නෑ. පොලොස් ගෙඩියක් උයලා දුම්මැස්ස උඩ තියලා රතු බත් තියුවා. හාමුදුරුවන්ට ටිකක් දී වැඩියා ගතිය වාගලු කියලා රතු බත් උයලා ගමෙන් භාගයකට සුවඳ දැනිලා කුලප්පු වෙන තාලෙට කරෝල කෑල්ලකුත් බැද්දා. පොලොස් වේලා කරෝල බැදලා කොළ මැල්ලුමක් හදලා ගිලින්න අමාරු හින්දා කිරි හොද්දක් හැදුවා පුතා උඹලකට ඔබලා. මේ සියල්ලම අතුරලා පෙට්ටියකට ඉසේ තියාගෙන පන්සලට ගිහිල්ලා පාත්‍රය අරගෙන ඒකේ අග්‍ර භාගයේ බුද්ධ පූජාවට තියලා සෙසු භාගයේහි අග්‍ර කොටස ලොකු හාමුදුරුවන්ට කියලා පාත්‍රයට ඇරලා මෙහෙම දෑතින් ධනෙහිසෙන් ඉඳගෙන පූජා කරලා පසඟ තියලා වඳිනවා. ඔබ වහන්සේ ආයු වර්ණ සප බල ප්‍රඥා වඩා සසුන් වැඩ වඩමින් අපටද සසර දුක් නිවන්නට අනුශාසනා කරත්වා කියන හැඟීමෙන්. මිනිහට මොනවාද? පොල් සම්බෝලයි බතුයි. පන්සලට මොනවාද? පොලොස් සම්බෝලයි කරවල කිරි හොද්දයි මැල්ලුමයි බතුයි. හැබැයි දැන් මිනිහා වැඩ ඇරිලා එනවා. වැඩ ඇරිලා ඇවිල්ලා මිනිහට මගදී මතක් වෙනවා පන්සලට දාන්නේ අද කියලා. ආපු ගමන්ම මේ අද නේද දාන්නේ? දාන්නේ දුන්නා. අමුසෙට 100 නැතුවට මං දාන්නේ දුන්නා. මොනවද දුන්නේ? පොලොස් සම්බුලුයි, කිරි හොදි, කොළ මැල්ලුමයි, කරවල බැදුමයි, බතුයි. බත් මොනවද හැදුවේ? සතු බත් හැදුවේ. හොඳයි. සාදු සාදු. අර මිනිස්සයා පුතා හදවතින්ම සාදු කියනවා. හාමුදුරුවන්ට මොක දුන්නත් මිනිහා බයින්නේ. හාමුදුරුවන්ට මොනවා දුන්නත් දරුවෝ බයින්නේත් නැහැ. හාමුදුරුවන්ට මොනවා දුන්නත් පුතා හතර වර්ගයකම දෙමව්පියෝ බයින්නේත් නැහැ. මම මේක කිව්වේ අය දන්නවා. තමන්ගේ මිනිහටත් නොදී, තමන්ගේ ගෑණිටත් නොදී, තමන්ගේ දෙමව්පියන්ටත් නොදී, තමන්ගේ දරුවන්ටත් නොදී පුඤ්ඤක්කෙත්තං අනුත්තරං උත්තරීතරම පිංකෙත කියලා පුතා ඔය දුක් විඳින හැම මිනිහෙක්ම අපිට පූජා කරනවා. ඒක වරදලා හැබැයි ඒක වරදලා ගියේ නැත්තම් හරි පාරේ ගිහියන්ට කලියෙන් අපායට යන්නේ හාමුදුරුවෝ. ඒක හැම භූමිකාවකටම පොදුයි. ගෙදර තාත්තටත් එහෙමයි, ගෙදර අම්මටත් එහෙමයි. ඒගොල්ලොන්ට අපිටත් වඩා ගෞරව නාමයක් තියෙනවානේ ගෙදර බුදුන්නේ. ගෙදර බුදු. එතකොට ඒ බුද්ධත්වයේ කියන උත්තරීතර ගේ ඇතුලේ পদවිය ලබාපු ඔබ
තමන්ගේ දරු පවුල ඉදිරියේ පින්වන්ත උනේ නැත්නම් හතර මහා පායේ උපදින්නේ ඔබ අර කරපු අපරාධේ. ඉතින් ඔබ හිතනවා දරුවන්ට කන්න දුන්නා බොන්න දුන්නා ඒ ඇති. හැබැයි වැරදි ආදර්ශයන් දීලා තිබ්බොත් ඒ අපරාධයට කරුණයක් ඔබම විඳින්න ඕන. ඒ හින්දා පින්වතුනි එකතැන පල් වෙන ලගින කැත ගති වලින් අත මිදලා පින්වත් ගමනක් යන්න මහන්සි ගන්න. ලෝකේ යන තාලෙට නෙමෙයි අපි අපට ඕන තාලෙට අපේ ජාතිකත්වයට ඕන තාලෙට ආගම දහමට ඕන තාලෙට සංස්කෘතියට ඕන තාලෙට මානව ගති ලක්ෂණ වලට උචිත තාලෙට අපි හැදෙන්න ඕන. දැන් ඒක නෑ. රාගිකයි කෙලස් බරයි මේ සමාජය ඇතුලේ පරසිරිත් ගොඩක් පුරුදු කරගෙන අපි වින්දනය කරන්න හදනවා. අර අතීතයේ ලියාපු පොත්පත් ටික ඇරලා අපිට මොනවද පුතා තියෙන්නේ? මොකවත් නෑ හඳුන. දැනට අවුරුදු 10 ගානකට එහාදී ලියපු 550 ජාතක පොත, සද්ධර්ම සාගරේ, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්ම අලංකාරේ, සද්ධර්ම ප්‍රදීපිකාව, රසවාහිනී, බුදුගුණ අලංකාරේ, ලෝවැඩ සංගරාව, සුභාසිතේ, වදන් කවි පොත, ගණ දෙවි හැල්ල, සිරිත් මල් දම, බුද්ධ ගද්ජේ, සකස් කඩේ, බුත් සරණ, අමාවතුර, කෞසිලුමින, මුව දෙව්දාවත, සස දෙව්දාවත, යසෝදරාවත, සලනීනි සංදේශේ, ගිරා සංදේශේ, පරවි සංදේශේ, හංස සංදේශේ, කෝල් සංදේශේ, කහකුරුළු සංදේශේ, වටුකුරුළු සංදේශේ, ගජගාවන්නම, තුරගාවන්නම, නයියඩිවන්නම, මුසලඩිවන්නම, හනුමාවන්නම, උකුසාවන්නම, වෛරෝඩිවන්නම, මේ වන්නන් 18 මේ ලියාපු පොත් අර ඔය විශ්වවිද්‍යාල වලින්, විද්‍යාපීඨ වලින්, අධ්‍යාපන නිකේතන වලින්, පාඨමාලා වලින් එළියට බහලා එකෙක් ලියපු එකක් කියමු බලන්න. නෑනේ පුතා. මොකක්වත් එකතන පල් වෙන ලගින අධ්‍යාපනයක් නෙමෙයිද තියෙන්නේ. අධ්‍යාපනඥයෝ හිටියා. ඔය පුම්බාගෙන කෑ ගහන එක ඇමතිවරේ නිසි අධ්‍යාපනික ක්‍රමවේදයක් හැදුවා. ලෞතර තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව පෙදෙන් බුදුසිරිතෙන් පුදා ගමයි පන්සලයි වැවයි දාගබයි කියන සංස්කෘතික තේමාව යටතේ ගොඩනැගූ විහාරයේ කේන්ද්‍ර කරගත්ත බෞද්ධ දර්ශනයේ කේන්ද්‍ර කරගත්ත අධ්‍යාපන ක්‍රමයකින් ලංකාව නිර්මාණය කෙරුවා. ඒ උත්තරීතර ශ්‍රී ලංකාව තමයි පින්නතුනි ලෝකේ ජය ගන්න. ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව. ඉන්දිය සාගරයේ මුතු ඇටේ ශ්‍රී ලංකාව. බුදුන්ගේ දේශයේ ශ්‍රී ලංකාව. පෙරදිග ධාන්‍යාගාරයේ ශ්‍රී ලංකාව කියන විරුදාවලීන් රසකින් පූජනීයත්වයට පත් වෙච්චි අපේ රට ගොඩ නැගුණේ. නමුත් ඒවා දැන් නෑ ඉතුරු වෙලා. විනාශ වෙලා. ඒකට හේතුව තුනේ සැප දෙන්න ගියා. එහෙම සැප දීගෙන යනකොට ඊළඟ කාරණේ මතුවෙනවා. වෙලාවත් ඉවර වෙගෙන යනවා. මට දීලා තිබිච්චි ඒ නිසාවෙන් සාංගික දානයකුත් තියෙනවා. එහා පැත්තේ ගෙදර එවුන්දලාගේ වැඩේ පිරිමහන්නත් ඕනේ. පින්නතුනේ බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා සැප දෙන්න ගියාම අනරියෝ පූජනීය බව නැති වෙනවා. ඒ වගේම පින්නතුනේ පෝතුජ්ජනිකෝ කෙලස් බර බව වැඩි වෙනවා. කෙලස් බර බව වැඩි වෙනවා. පූජනීය බව නැති වෙනවා. අනත්ත් සංහිතෝ විනාශයටම යනවා. මේ කියන කාරණා ඔක්කොම තියෙනවා පුතා. දැන් ඉස්සරට වඩා කෙලස් බරයි. රාගය මතුවෙන අවස්ථා වැඩි, ද්වේෂය කෝපාවිෂ්ඨ වෙන අය වැඩි, මෝහ මූලික අය වැඩි. මෝඩ වැඩනේ කරන්නේ කරන තරම. නේ ණය නැති මිනිහෙක් ඉන්නවද මෙතන? ණය නැති මිනිස්සු නේ. ගෙවල් හදනවා අහස උසට ණය. වාහන ගන්නවා ණය. අපේ ජීවිතේ ඊට පස්සේ අඬා ජීවත් වෙනවා. වාහනෙන් ඇති වැඩ ආමියගේ කොළු පැටියෙක් මේ ළඟ දිනනවා. ලොරියක් කරා ලොරි බඩියක්. ඒකට පඩියෙන් කැපෙනවලු 20 ගාණක්. මම ලොරිය මොකද කරන්නේ ගෙදර? මොකවත් නැහැ ලොරියේ ගේ තියෙනවා. ගේ හදන්න ණය ගත්තුවයි ලොරිය ගන්න ණය ගත්තුවයි ඔක්කොම පුතා කැපිලා ගියාම රුපියල් 6000 ලිටරු වෙනවා. දැන් මේ මිනිහා ජීවත් වෙන්නේ කොහොමද පුතා?
අරක මලකඩ කකා ගේ තියනවා මේක පොලි බඳිනවා. ආදායමක් තියෙන්න ගන්න එපා. නෑ. මම ඒ ගමන කිව්වා තේරුම් කරලා මෝඩ වැඩ කරලා විනාශ වෙනවාට වඩා මය පුතාට ලක්ෂයක් හමාරක් පාඩු උනත් කමන්නේ ඕක දැම්ම විකුණපා. විකුණලා පමණට ඉක්මවා ඔළුව ඉදුම්මවා ගන්න නැතුව අර ගෙවන්න තියෙන මුදල් ටික ගෙවලා මේ වෙනකන් ගෙවාපු හරිය තියෙන ඉතුරු ටික ගෙවලා ඉතුරු වෙනවා නම් අතිරික්තයක් එක පොතේ දාලා තියපන්. හිමින් සැරේ ඉතුරු කරලා උඹට ගැළපෙන එකක් උඹ ගන්න. කමකට පළකට නැති එකක් කරන් වැඩන්න. අඩුම තරමේ උඹ පෙන්ෂන් යනකන් ඉඳලා ගත්තා නම් ඒක ප්‍රයෝජනයකටවත් ගන්න තිබ්බා මොනවා හරි අතුරු ව්‍යාපාරික කටයුත්තක. එහෙම එකක් නැහැනේ. ඒකෙන් ආදායම් නැහැ. තිබ්බු ආදායමයකට වල දාලා මේ මිනිස්සු ගැටලු හදාගෙන. මේ රටේ කොච්චර ඉන්නවද? ඈ? ඔයාලගේ බලන්නකෝ. නැද්ද කියලා. අමු වෙන්නේ කන්න. ඔක්කොම නෑ නැති මිනිහෙක් නෑ. හඳුන්නේ මන්න නෑ සතයක්වත් කියලා කවුරු හරි කියයිද? නෑ පුතා මුළු ලංකාවෙම හැමෝම ණයයි. මේ චූටි පැටව දෙන්නා ඉන්නවනේ. මෙවුන් දෙන්නත් ණයයි. කාටද? ඇමරිකාවට, එංගලන්තෙට, චීනෙට, ජපානෙට, ඉන්දියාවට, මැලේසියාවට මේ රටවල් වල ණයයි. ඇයි අර අප්පලා අපි උකස් තියදී ණය අරන් එනවා. ණය අරන් ඇවිල්ලා අප්පලා භාගයක් කාලා චුට්ටක් කියලා පෙන්නනවා. භාගයක් කාලා චුට්ටක් කියලා පෙන්නනවා. ඉතින් ස්වාමීන් වහන්සේ අපි නෙමෙයි ණය. උට ණය ගන්න අපිනේ අසං කෙරුවේ. අපිනේ අනුමත කෙරුවේ. අපිනේ උට බලය දුන්නේ. අර ගමේ හිටපු නිකන් ගස් බෝනාට. බලය දීලා ඇරලා ඉවරලා ඌ දැන් අපි විකුණ කනවා. ඔබම නිර්මාණය කරපු කෙනා. ඒකට දැන් කෑ ගහලා වැඩක් නැහැ. දැන් ඔබ ගත්තු මිනිහා ඔබට තරනකොට ලෝකයට දැල්ලා හරියන්නේ නැහැ. තමන්මනේ ගත්තේ. අම්මත් එපා කියලා තාත්තත් එපා කියලා නෑයොත් එපා කියලා උඹට මං ඇති මට උඹ ඇති ඒ හින්දා යමු කඳු ගැටයක් උඩට ගිහිල්ලා හීන් පැලක් හදාගෙන පාඩුවේ ජීවත් වෙමු. අර දැන් තඩි ගන්නවා. තඩි ගන්නකොට දැන් මොකද කරන්නේ? කාටද ගියේ? කාටද බයින්? අපි විසින් නිර්මාණය කරපු ලෝකය අපිට තලනකොට පුතා ඒක අපේම වරද නිසා. වෙනාට දොස් කියලා හරියන්නේ. එහෙනම් ලෝකේ වැඩ කරනකොට පින්නතුනි නුවණින් වැඩ කරන්න. කෙලස් බර ලෝකයේ අද බලන්නකො පොඩ්ඩක් නැත්තම් මිනි මාරනවා. ප්‍රසිද්ධිය බෙල්ල මිරිකනවා එකේ අනික වීඩියෝ කරනවා. මෙහෙම අමානුෂීය කෙලස් බර ලෝකයක් අපි චූටි කාලේ දැකලා තිබ්බද? දැකලා නැහැ. රාගිකයි, ද්වේෂ සහිතයි, මෝහ මූලිකයි. කෙලෙසන් වැඩි වෙනවා. අනරියෝ පූජනීය බව නැති වෙලා. අම්මට වදින්න, තාත්තට වදින්න, ආච්චිට වදින්න, සීයාට වදින්න, ගුරුවරයෙකුට ගරු නැහැ, වැඩිහිටියෙකුට ගරු නැහැ, පූජකයෙකුට ගරු නැහැ. රටේ රජුරවන්ට මම දැක්කා බෙල්ලට ලණුවක් දාලා අත්තක එල්ලලා ඉන්නවා. අන්තර්ජාලේ රූප රාමුවක. බලන්න රජුරවන්ට කොල්ලා තියෙනද? රජුරවන්ට මොනතරම් ගෞරවයක් තිබ්බද? බයක් තිබ්බද? ඒ විතරක් නෙමෙයි ගමේ ආරච්චි මහත්තයා එනකොට කරේ තියෙන ලේන්සුවත් අරගෙන මෙහෙම තුන තියලා තද කරගෙන පාරේ අගුවට බහැලා ඇලට බහැලා ආරච්චිලා හාමුදුරුවනේ බහැරක් වාගේ. එහෙමනේ කතා කියන්නේ. ආරච්චිලා හාමුදුරුවනේ. ආරච්චි මහත්තයා ගෙදර ගියපු වෙලාවේ ආරච්චි මහත්තයාගේ ගෙදර වැඩට හිටපු කොල්ලා හාමුදුරුවෝ තමයි ආරච්චි මහත්තයා හම්බෙන්න ගිහිල්ලා තියෙන්නේ. ඒ වෙලාවේ දැන් අර වැඩට හිටපු කොල්ලා හාමුදුරුවෝ එනකොට ඉස්සරහට ගියා. ඒ ගමන ඇහුවලු කොල්ලෝ කොයි අපේ ආරච්චි අපේ හාමුදුරුවෝනේ ආරච්චිලා හාමුදුරුවෝ බැහැරක් ගිහිල්ලා.
එහෙනම් කියාපිය තොපේ හාමුදුරුවෝ ආපුවාම බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ගියා කියලා. ඒක හාමුදුරුවෝ නම් මේ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ වෙන්න බැයි. ඒකේ තියෙන ගෞරවය තියෙන පිළිවෙල. දූරාවලියක් තියෙනවා ගරු කරන. ඒ දූරාවලිය තියන්න. ඉදිරිය යුත්තර පුදන්න ඕන. මට මතකයි අපේ අටුවාවේ තියෙන එක දැනක දුර්භික්ෂේ කාලේ හාමුදුරුවෝ පන්සල් අතහැරලා යන්න යනවා. ඒ යන්නේ යනකොට අවසාන මොහොත දක්වාම දුක් විඳගෙන පන්සල රැකගෙන ඉඳලා ගෝලයයි ගුරයි දෙන්නාට ඉන්නම බැරුව ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ දෙන්නත් යනවා දැන් යන්නේ. යොදුන් ගානක් දුර ඇවිල්ලා දැන් පුතා ඇලක් දොලක් ගඟක් විලක් පොකුණක් මොකක්වත් නැහැ. අමුවට කියලා හපලා කන්න කොලයක්වත් නැහැ ඔක්කොම වේලිලා. ඒ තරම් නියඟේ. ඈත පේනවා තල් ගහක්. ලොකු හාමුදුරුවෝ හිතින් හිතනවා මේ තල් ගහේ ඇට්ට ගුණා වෙච්ච ගෙඩියක් හරි තිබිලා ඉදිලා වැටිලා තිබුණොත් මේ අහිංසක පොඩි නමට ඒකවත් පොඩි කරලා දීලා පිපාසය නිමාගෙන අරන් යන්න ඕනේ කියන හැඟීමෙන් පිය සෙනෙහස උපදවාගෙන යනවා තල් ගහ පැත්තේ. තල් ගහ පැත්තෙන් ගිහිල්ලා ගහ වටේ කැරකිලා බැලුවා මොකක්වත් නැහැ. උඩ බැලුවා. උඩ බලනකොට පේනවා තල් කුරුම්බා ගෙඩි දෙකක් තියෙනවා. දැන් ලොකු හාමුදුරුවන්ට නගින්න බෑ ගහට. උපසපන් භික්ෂුවා. පොඩි නමට නගින්න කියන්න බෑ ලොකු හාමුදුරුවන්ට. ඒකම ලොකු හාමුදුරුවෝ උපායක් යොදනවා උපක්‍රමයක්. පොඩි නම් බිම එකක්වත් වැටිලා නැහැ. ගහේ නම් කුරුම්බ දෙකක් තියෙනවා. උපසම්පදා වෙලානේ. ඒකම පොඩි නම ගිහිල්ලා වඳිනවා. අපේ හාමුදුරුවෝ ශාසනයේ නාමයෙන් උපසම්පදා නැති මං නැග්ගට කමක් නැහැ. දලපිහියක් තරම් නගිනවා. නැගලා අර තල් පිටි අතරින් හීරි උඩට ගිහිල්ලා තල් කුරුම්බා ගෙඩි දෙක කඩලා බිම දාලා පිහිය බිම දාලා ලොකු හාමුදුරුවෝ හදවතේ ගැස්මෙන් පින්නතුනේ පුංචි හාමුදුරුවෝ බිමට බහිනකොට තල් කුරුම්බයක් කපලා ඉස්සරෝම එක දෙනවා. පොඩි හාමුදුරුවෝ දෑතින්ම අරගෙන දන ගහනවා. ලොකු හාමුදුරුවෝ ගාව දන ගහලා ආපහු ලොකු හාමුදුරුවන්ට පූජා කරනවා. ලෞතුරා බුදු අමාමෑණියන් වහන්සේගේ සම්බුදු සසුනේ සංඝ පෙළ පිළිවෙතක් අපේ හාමුදුරුවනේ තියෙනවා. නොකා නොබී මැරී ගියත් ඒ සංඝ පෙළ පිළිවෙත තැබිය යුතුයි කියලා මේක ඔබ වහන්සේ පිළිගනිත්වා කියලා කියන. ලොකු හාමුදුරුවෝ ඊට පස්සේ ගාර ගන්නවා. පැත්තකින් තියලා පොඩි නමටත් එකක් කපලා දෙනවා. සංඝ පෙළ පිළිවෙතට ගරු තියෙනවා පුතා. අපේ ශාසනික පැවතුම් තිබ්බේ. නමුත් ඒවා ගිහි සමාජෙත් නෑ පැවිදි සමාජෙත් බොහෝ දැන් ඉතුරු වෙලා නැහැ. ඒ කරුමේ තමයි පුතා මේ ගරා වැටෙන ලෝකයක් තියෙන්නේ. අනත්ත් සංහිතෝ ඒ හින්දා යන්නේ විනාශයටමයි. අවබෝධයෙන් යුක්තව තුනුරුවන් දැක දැන අඳුනාගෙන පින් සිතින් ප්‍රඥාව දියුණු කොට ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ අනිත්‍ය වූ මේ ලෝකය, ඒ වගේම දුක් සහිත වූ මේ ලෝකය, අනාත්මීය වූ මේ ලෝකය නුවණින් දැක දැන අවබෝධ කරගෙන වහවහ කල යුත්තේ කවරේදයි සොයා බලා දිරියෙන්